දූෂණයක් වෙන්න දෙන්නේ නැහැ කියලා එමතුමාද පාර්ලිමේන්තුවේ කියනවනේ. වෙලත් නැහැ. මම දන්නේ නැහැ නේද? මම දන්නේ නැහැ නේ. ඉතින් මම හොරකම් කරලා නැතිනම් මට පේන්න හොරකම් කරලා නැතිනම් අර නැනෝ පොර වලින් හොරකම් කරපොත්තේ නෑ ඒකත් මම ඉතින් මෙහෙමනේ කල්ප හපව කියනවනේ කල්ප රත්තරන් අස්වියක් ගැන කිව්වනේ දකින හෝටලේ නා ඔබතුමාලා මහ බැංකු බැඳුම් කරේ ගැනත් කිව්වනේ මහ බැංකුව මහ දවල් මංකොල්ල කාපු ඒකේ මේ මුදල් ප්‍රමාණයක් නේ මේ පාර බජට් එකේදී බෙසිල් රාජපක්ෂ මහත්මයා ඒ අයින් කරපු මුදල් ප්‍රමාණය නැවත ආණ්ඩුවට ගන්න වැඩ පිළිවෙල හැදුවානේ. ඒ කියන්නේ සල්ලි හොරකම් කළා නැද්ද? ඒක ඉතින් මම ඇත්තටම ඒක මම දන්නේ නැහැ කොහොමද කාරණාව. හැබැයි මහ බැංකු හොරකම සිදු වුණා කියන කාරණාව එලිපිට පෙරුණානේ. හැබැයි ඒ කාලේනේ පෙරුණා නම් ඔප්පු කරන්න බෑ. ඒ පුද්ගලයා ලෙන ඔය දැන් ඔය සීනි බදු වංචාව. ඊළඟට දැන් ඔය නැනෝ පෝර වංචාව. මේ මහා පරිමාණ වංචාව එලිපිට වුණා කියලා මිනිස්සු කතා වෙනවනේ. දැන් ඒ වගේ රටේ ජනතාවගේ ඔළුව අනිත් පැත්ත ගහන්න ඔබතුමාලා ගෙනාවනේ මහා බැංකුව මහා දවල් මංකොල්ල කෑවා කියලා. දැන් ඔබතුමාලා කියනවා ඒ සල්ලි ටික බෙසිල් රාජපක්ෂ මහත්තයා ආයි කියලා රටේ ආර්ථිකයට පොම්බ කරා කියලා. ඒක මොකක්ද කරා නැද්ද? ඉතින් එතකොට මේ ඒ සම්බන්ධ නෑ ඒ සම්බන්ධ තාම නඩු විභාගයේ යනවනේ. ඒ සම්බන්ධ පුජ්‍යලක එයාගෙන් අදහස් ගන්නවා. අර මේ හිටපු අධිපතිවරයාව ගෙන්නවා ගැනීමේ ගැටලුව තියෙනවා. මම දන්නේ නැහැ. මම දන්නේ අපි ආව ගමන් ඒරලා නඩු වහලා දඬු කදේ ගහනවා කියලා කියාගෙන ආවේ. ඒක ඇත්තටම ඒක කල්ප ඇත්තටම ආණ්ඩුවේ මම දන්නේ ඒක සිද්ධිදාමේ නීතිරාම මොකද්ද කියලා. සුදුරුණු හොරකම සතුසේ. දැන් ඔබතුමාලාගේ ආණ්ඩුවේ කැබිනට් ඇමතුරු දෙන්නෙක් රෝහිත අබේගුණවර්ධන මහත්මයා සහ බඳුරු කුණදාස මහත්මයා දෙන්න අස්සම් කළා තමයි මේ වරාය හිරලා තියෙන කන්ටේනර්ස් ටික එළියට ගන්න. ඒ කන්ටේනර්ස් තමයි මේ හොරපාරෙන් ගිහිලා තියෙන්නේ. දැන් අද සුදුරුණු කන්ටේනර් කිහිපයක් අල්ලන් කතා කරලා තවත් කන්ටේනර් ගණනාවක් එළියට ගියා කියලා සාකච්ඡා වෙනවා. ඉතින් මේ මොකද්ද මන්ත්‍රීතුමා මේ ඔබතුමාලාගේ ආණ්ඩුව ඇතුළේ මේ සිද්ධ වෙන දේවල්? කල්ප මේ ඒකෙත් අපි හැම වෙලාවෙම කතා කරන්නේ එක පැත්තක් විතරක් බලලා නේද මම ඔය කතා කරුව ඔක්කොම ගැන කිව්වේ ඒකයි. එහෙම නෙමෙයි. හරියට තොරතුරු හොයලා රටේ ජනතාවට දුන්නා. අපි එක පැත්තක් නේ කියන්නේ හොරන සුදුලුණු වංචාව, සීනි වංචාව, බදු වංචාව. ඕක දුන්න ගම වංචාව කියලා හැදිලි වෙලයි. දැන් ජොන්සන් මහත්මයාට යන්නේ කෝටි 16000ක වංචාව. අද බලන්න කොච්චර අපකීර්තියද එතුමාට දෙන්නේ කියලා. ඇත්තට මේකේ සුළුමුළු හොයලා කතා කරොත් නේද අපි ඉස්සෙල්ලා නිගමනයේට ගිහිල්ලා හොරා කරලා එළියට දාලා ඉවරයි. ලංකාවේ දේශපාලන හැටනේ මන්ත්‍රීතුමා. අන්න තේරුමාලත් එහෙමනේ නේද? ඒක ලොකු දෙයක් තේරුමාලත් එහෙමනේ. පාස්කු බෝම්බ ගැහුවාම ඔබතුමාලගේ ඇමතිවරු ඒ කාලේ අද ඇමතිවරු ඒ කාලේ මන්ත්‍රීවරු වීරවංශ මන්ත්‍රීතුමා එහෙම ඊට පස්සේ ඔය විවිධ කණ්ඩායම් විවිධ ඇමතිවරු හැදුවා සිතියක් මෙන්න රිෂාඩ් බදුදුන්ගේ වාහනේ මෙන්න පාස්කු පහට ඇවිල්ලා මෙන්න මේ පාර මෙහෙම ගියේ මේ රිෂාඩ් බදුදුන් එක පිටිපස්සේ හිටියේ අසත් සාලේ හිටියේ මේක පිටිපස්සේ කෝ දැන් පරීක්ෂණ යනනේ තමයි. ඉවර නෑනේ දැන් අසත් සාලේ මන්ත්‍රීතුමා නිදහස් කරානේ. ඔව් ඒ නිදහස් කරා යම් ඒ වෙලාවේ බදුදි නිදහස් කරානේ. ඒ වෙලාවේ ගොනු කරපු නඩුවල ඔබතුමාලා ගෙනාවු තව තර්කයක්. දොස්තර සාෆි හොඳ සැත්කම්. කෝ දැන් අර ඔබතුමා කිව්ව වැඩේම නේද වෙලා තියෙන්නේ. ඔව් ඒ